Hi guys, welcome back to my YouTube channel. අද එන්න මාත් එක්ක අපි යමු මාතලේ ලස්සන බලන්න. අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ මාතලේ උක්කුවෙල තියෙන ආමි කැම්ප් එකට. අපේ ට්‍රිප් එකේ දවස් දෙකම අපි නවතින්නේ මේ කැම්ප් එකේ තියෙන ඔෆිසර්ස් බංගලෝ එකේ. හරිම ලස්සන තැනක තමයි මේක තියෙන්නේ. කන්දක් උඩ තමයි මේ ඔෆිසර්ස් බංගලෝ එක තියෙන්නේ. ඒ කියන්නේ කැම්ප් එක තියෙනවා. කැම්ප් එකනොත් තව කන්ද මුදුනට වෙන්න වගේ තමයි මේ ඔෆිසර්ස් බංගලෝ එක හදලා තියෙන්නේ. ඉතින් අපි එතනට ඇවිල්ලා පොඩි වෙලාවක් මෙස් එකට වෙලා හිටියා. අපේ නවතින තැන යලා රෙඩි කරලා දෙනකම්. මේ මං මාතලේ ආව ෆස්ට් ටයිම්. හරිම ලස්සන තැන් තියෙනවා බලන්න. මෙන්න මේ තැන තමයි අපි මේ දවස් දෙකම නවතින්නේ. මේ ට්‍රිප් එක අපි යම් ප්ලෑන් කරලා ආව ට්‍රිප් එකකුත් නෙවෙයි. නිකන් එන්න දවස් දෙකකට විතර කලින් හිතුවා කොහේ හරි යමු කියලා. නුවරඑළිය යමු කියලා හිතලත් ඒ පැත්තට වහින නිසා තමයි මාතලේ දාගත්තේ. මං ආවෙත් මගේ අයියයි අපේ තව නේද වෙන අක්ක කෙනෙකුයි අයියා කෙනෙකුයි අයියාගේ යාළුවෙකුයි තමයි අපි 4-5 දෙනා ආවේ. ඉතින් අපිට මේ මෙතන ඉන්න මේ chance එක ආවේ අක්කගේ පුතා ආමියගේ. ඒ මාර්ගෙන් තමයි අපිට මෙතන මේ දවස් දෙක නවතින්න හම්බුනේ. ඉතින් පොඩි වෙලාවක් කොහොම වාඩි වෙලා ඉඳලා ගෙනාව බඩු ටිකක් පොඩ්ඩක් පිළිවෙලකට අස් කරගත්තා. ඊට පස්සේ අපි කොහොමම ලන්ච් අරගෙන චේන්ජ් කරගෙන යනවා මේ ලස්සන ලේක් එකක් බලන්න. හැමෝම දන්නවනේ ඉතින් මේ තියෙන ලස්සනම ලේක් එක මොකක්ද කියලා. සෙම්බු අතර තමයි අපි මේ යන්න ලෑස්ති වෙන්නේ. ෆොටෝස් වලින් වීඩියෝස් වලින් දැකලා තියෙනවා සෙම්බු අත්තේ ලේක් එක හරිම ලස්සනයි. ඉතින් බලන්න යන්න ආසාවෙන් හිටපු තැනක්. අපි ගිහින් බලමු කොහොමද කියලා එතන. ඉතින් අපි හවස පිටත් වුණා ලේක් එක බලන්න යන්න. ලේක් එක ළඟටම වාහනේ යන්න පුළුවන් කිව්වා. ඒත් අපි ගිය දවසේ නම් අපිට මේ යන්න බැරුව ගියා. මොකද මේ එතන පාලමක් කැඩලා කියලා වාහනේ මග නතර කරලා තමයි යන්න උනේ. එතන ඉඳලා මීටර 800ක් වගේ යන්න ඕනි කිව්වා. එතන 3 wheelers එහෙම තියෙනවා. මං චූටි එක්කෙනා ඉන්න හින්දා මායර අනිත් අක්කයි ජේසුනුයි 3 wheeler එක ගියා. අපේ අනිත් කට්ටිය නම් පයින් ආවා. සීතලයි වුණා. කොච්චරද දුරයි කිව්වේ? පාලමක් කැඩලා කිව්ව නේද? හරිම ලස්සන view එකක් තියෙන්නේ ওই ලේක් එකට යන පාර. අපි ඇත්තටම උතන්ට මේ ලේක් එක බලන්න පිටත් උනේ ටිකක් හවස් වෙලා. පස්සේ අපිට හිතුනේ අපරාධය අපිට කලින් එන්න තිබ්බා කියලා. මොකද උතන වහනව මං හිතන්නේ 5:45 වගේ. අපි උතන ඇතුළු වෙද්දි මං හිතන්නේ 5ටත් කිට්ටු වෙලා. මම ගොඩක් ආසාවෙන් ගියේ. මං දැකලා තියෙන වීඩියෝස් වල උතන එක එක ඇක්ටිවිටීස් තියෙනවා. කේබල් රයිඩ්, බෝට් රයිඩ්ස් වගේ ඒවා. හැබැයි වැඩේ කියන්නේ අපි ගිය වෙලාවේ එකක්වත් කරගන්න හම්බුන්නේ නැහැ. මේ මං හිතන්නේ එතන ඒව වහලද දන්නේ නැහැ. කොහොමත් කේබල් එක නම් දැන් කරන්න හැලු. මොකද මේ ඒකේ ගිය 2-3 දෙනෙක්ම වැටිලා. ඊපස්සේ මටත් බය හිතුණා කොහොමද ඒ කේබල් රයිඩ් එක එතන දැන් යන්නෙත් නැහැ. මේ අපරාධ අපිට කලින් යන්න තිබ්බනම් කියලා හිතුණා. ඒ වුණාට ලේක් එක නම් ඒ පරිසරයේ හැම දෙයක්ම ඇහැට මාර ලස්සනක් තියෙන්නේ.
මේකට වැටෙන්න තිබ්බේ. ඇත්තරම් පුදුම ලස්සනක් අප්පා තියෙන්නේ ලංකාවේ මෙච්චර මේ වගේ ලස්සන තැන් තියෙනවා කියද්දිත් මේ සමහර වෙලාවට හිතනවා අපි ලංකාවේ ඉඳගෙනත් ලංකාවේ දැකපු නැති කොච්චර තැන් තියෙනවද මෙහෙම ලස්සන තැන් අපිට බලන්න කියලා. ඉතින් ඒ වගේ ලස්සන තැනක ඉඳලා ෆොටෝස් වීඩියෝස් ගත්තේ නැත්නම් ඉතින් වැඩක් නෑනේ. ඉතින් ෆොටෝස් ටිකකුත් අරගෙන අපි පොඩ්ඩක් ලේක් එක වටේ මේ යන්න පුළුවන් බලන්න. අපි පොඩ්ඩක් ඇවිද්දා. ඉතින් අපි ටික වෙලාවක් එතනට වෙලා හිටියා. එතනට වෙලා ඉද්දි මම දැක්ක දෙයක් තමයි ගොඩක් මුස්ලිම් කට්ටිය එතනට එනවා. ඊට පස්සේ තමයි කෙනෙක් කිව්වේ මේ මක්කම ගිහින් එන මුස්ලිම්ස්ලා මෙතන මේ තියෙන පූල් එකක්. එතනින් ඒ කට්ටිය නානවා කියලා. මම දන්නේ ඒක කොහමද ඇත්ත මේ කියලා. මේ මුස්ලිම් කට්ටිය තමයි ගොඩක් මෙතනට එන්නේ. මේ සෙම්බුවත් ලේක් එකත් ඇත්තට මේ මෑත කාලේ ප්‍රසිද්ධ වෙච්ච තැනක් නැත්තම් ගොඩාක් කල් ඉඳලා හැම මේ මම නම් එහෙම අහලා තිබ්බේ නෑ. මෑත කාලේ තමයි මේ සෙම්බුවත් ලේක් එක ගැන ගොඩක් ෆේමස් වුනේ. Nee, monkey. Monkey එන්න බබා ගන්න. අපි තමයි එතනින් අන්තිමට මාව කට්ටිය පොඩ්ඩක් රැත් වුණානේ. ඉතින් පහමාට වහනවත් නිසා වෙන්න ඇති කවුරුත් වෙන ආවෙත් නැහැ. ඒ ටික බලාගෙනම අපි ආවා වාහනේ නවත්තපු තැනට. එතන තියෙන පොඩි shops ටිකක්. තේකොළ පැකට් එහෙම විකුණන්න තියෙනවා. මේ එතන තියෙන තව ලොකු බිල්ඩින් එකක්. මම කෙනෙක්ගෙන් අහපුවා මේක ටී ෆැක්ටරි එකක් කිව්වා කලින්. ඒක මීට අවුරුදු 20කට 25කට විතර කලින් ඉඳලම ඒක වහලලු තියෙන්නේ. ඒ ටික බලාගෙනම අපි එන්න පිටත් වුණා. ඊට පස්සේ ඉතින් අපි කට්ටිය දාර ෆුල් ජොලියක් දැම්මා. උදේ වෙන පාන්දර වෙනකම් සින්දු කිව්වා. අපිට ආමිකේම කැලිප්සෝ බෑන්ඩ් එකකුත් ඇවිල්ලා සින්දු කියලා. හරිම ෂෝක් ඉතින් කට්ටියම උදේ වෙනකම් සින්දු උදේ. මම හිතන්නේ පාන්දර 3යි අපි නිදාගද්දී. කට්ටියම ඉතින් සින්දුක කට්ටියම කියන්නේ මං සින්දු කියපුවා නම් අහන්න එපා. ළමයි මොකද මට සින්දු කියන්න දන්නේ නැහැ. බලන්නකෝ ඉතින් එදාර වැඩිම එන්ජොයි කළේ කවුද කියලා.
Good morning. Say good morning. Say good morning. Good morning. බලන්නකෝ අපේ view එක උදේ. අපේ ට්‍රිප් එකේ දෙවෙනි දවස. කලින් දවසේ නිදාගන්න පොඩ්ඩක් පරක් වුණ නිසා උදෙන්මම හැරෙන්න බැරුව ගියා. අද දවසේ අපි දාගෙන තියෙනවා රිවර්ස් ටර්න් බලන්න, පුංචි ලෝකාන්ත බලන්න යමු කියලා. ඒ ටික බලලා අපි අවශ්‍යදී ගෙදරින්ද පිටත් වෙන්න ඕනේ. ඉතින් මෙයත් එක්ක පොඩ්ඩක් ඉඳලා චූටි වෙලාවක් මෙයා වරතල් කරලා උදේ නැගිට්ටා මෙයත් එක්ක මෙයා එහෙම ඉන්නවනම් හරි ආසයි. ඉතින් ඊට පස්සේ අපි ලෑස්ති වුණා රිවර්ස් ටර්න් යන්න. ඉතින් අපි බ්‍රෙක්ෆාස්ට් අරගෙන රිවර්ස් ටර්න් යන්න පිටත් වුණා. පිටත් වුණා කියන්නේ අපි ඒ හරිය නාන්නත් හොඳ තැනක් තියෙනවා කියලා නානවත් කියලා එහෙම ඈස්ති කරගෙන තමයි ගියේ. ඒ උනාට ඒක කරගන්නත් බැරුව ගියා. අනිත් එක අපි මේ නැවතිලා ඉන්න තැනම නැචරල් පූල් එකක් තියෙනවා කිව්වා. ඒක අලුතරෙන් බලන්නවත් බැරුව ගියා. ඉතින් මේ මම හිතන්නේ අපි හරියට මේක ප්ලෑන් කරගත්තේ නැහැ මේ කරන දේවල් ටික. ඒකින්ද අපිට සමහර දේවල් මිස් වුණා, කරගන්න බැරුව ගියා. ඉතින් ওই විදිහට අපි රිවර්ස් ටර්න් යන්න පිටත් වුණා. රැට විතරයි සීතල. රැට නැත්තරම AC උන්නේ නැහැ නේ. අම්මෝ සීතල කියන්නේ. අපි යන්නේ ඕෆ් කරන්නේ. මම බලලා දුව ඔළුවේ ඉඳලා පොරෝගෙන නිදි. මොකද ඉන්න බෑ මාව කටකට ගන්න. මම මේ වෙලිකුත් ගෙනාවා ජර්සි එකකුත්. ඇත්තද? අපි කොහෙද යන්නේ ජේසන්? හායි. ගංගා කියන්නේ. No, slowly come down. හරි අනේ thank you. හරි බයි. හරි. අම්මා ගගා අපේ නයි නරවා තියන් අපේ කයිසන් දිනනේ පන්දායේද ඈ පන්දායේද අරක් උලා ඔල්ලව ඉන්නේ අනුමත් නාලා හෙම්බේ කරලා දාන්න තමයි ආය කවුරුත් එන්නේ වෙන්නේ ඔය වෙනමහයි යන්නම් වෙන්නේ මත් ඒ අපේ දාලා බේසල් එකක් දාලා ඇත්තට අවුරුදු 18 20 ඒ අරබට එනවා ඉතින් දේශික දාන්න අපි රිවර්ස් ටර්න් වලට ආවා. මෙතන තමයි අපි මේ වාහනේ නවත්තන්න ඕනේ. මෙතන ඉඳලා කිලෝමීටර 2කමාරක් වගේ මේ කන්ද නගින්න ඕන කිව්වා. ඉතින් මෙතන වාහනේ දාලා ටිකට් එක ගන්න ඕනේ එක්කෙනෙක්ට රුපියල් 75ක් වගේ. ඔව් රුපියල් 75යි ටිකට් එක. ඉතින් අපිත් ඒක ට්‍රිප් එක ආවා එකකින් අපි මයි මේ අක්කයි ජේසනුයි තමයි කන්ද නැග්ගේ. අපිත් එක්ක මේ ආමිකේ ඔෆිස් කෙනෙක් ආවා. ඉතින් අපි තුන්දෙනා කියෝ කන්ද නැග්ගා. ඈ ඊට පස්සේ තමයි මම කිව්වේ මම ඒතකොට කොළඹ අර ජොබ් එකේ මදි කියලා කියන්නේ. එච්චරම හිතට හරි මදි කියලා ඊට පස්සේ එකපාරටම යන්න හිතුණා. තනියම ගත්තද කියන්නේ තනියම ගියා. බබා slowly be careful. අපි මේ යන දවසෙත් සෑහෙන කට්ටිය මේ රිවර්ස් ටර්න් ඇවිත් තිබ්බා. ගොඩක් මන් දැක කපල්ස් එහෙම ඒ කියන්නේ යාලා දෙතුන් පාරක් නගිනවද මන්ද හැමතැනදීම යාළුව හම්බුණා. මේ වගේම මේ කට්ටියකව කූඩල්ලුත් ඉන්නා පරිසමින් කියලා. ඉතින් අපි උහුම කියෝ කන්ද නැග්ගා. කන්ද මුදුනටම ගියාම තමයි ටව එක තියෙන්නේ. ටව එක ඒ හරියට අපිට යන්න බැරුව ගියා. මොකද මේ ගේට් එක වහලා තිබ්බේ වෙලාවේ. ඉතින් කන්ද මුදුනටම නැග්ගාම ඒ දකින්න view එක මං හිතන්නේ ඒක දැකපු කිසිම කෙනෙක්ට අමතකම නොවන view එකක්. ඒක ඇත්තටම හරිම ලස්සනයි. ජේසනුත් කොහොම හරි කන්ද නැග්ගා. එයාව වඩා ගන්නවට කැමති වුණෙත් නැහැ. එයාට තනියම යන්න ඕනි කියලා. ඉතින් හරිම ෂෝක් ඒ ගමනත් කන්ද උඩටම ගියාම ඒ දකින්න view එක හරිම ලස්සනයි.
මේ පුංචි රට කොච්චර ලස්සනයිද කියලා හිතෙනවා ඇත්තට මෙහෙම දකිද්දි. අපි ඉන්නේ නිදානයක් උඩ කියලා. ඇත්තම තමයි. අම්මා මාරු කූල් නේ අනේ. මාරම ලස්සනයි. ඒ අර අවුව තිබ්බත් මේ කූල් එකෙන් මේ වෙනවා. ඔව්. කියන්න ඒ තරම් හරිම ලස්සනයි. ඔයාලා හිතන්නකෝ මේ කැමරා එකට මෙහෙම පේනවා නම් ඇත්තටම මේ ලයිව් මේක දකිද්දී ඇස් දෙකට ඒක කොච්චර ලස්සනට පේනවද කියලා. ඒ තරම්ම මාරම ලස්සනයි. මේ ඉන්නේ රිවර්ස්ටන් ඉඳලා එද්දි මග හම්බෙන තැනක්. එතනටත් හරිම ලස්සනට ඒ view එක පේනවා. මේ එතන ඉඳලා ෆොටෝස් ටිකක් අරගෙන අපි එතනින් ඔහොම කෙලින්ම ගියේ පුංචි ලෝකාන්තේ බලන්න. පුංචි ලෝකාන්තේටත් අපි වාහනේ මග නතර කරලා කිලෝමීටරයක් වගේ ඒකන කන්දක් නෙමෙයි තනිතලාවකින් තමයි යන්න තියෙන්නේ. පුංචි ලෝකාන්තේ බලන්න අපි මේ ඊළඟට එතනට තමයි ගියේ. එතනත් එක්කෙනෙක්ට මේ ටිකට් එක රුපියල් 75ක් වෙනවා. ඒක නම් අපි මේ කට්ටියම ගියා. මොකද කිලෝමීටරයක් වගේනේ. ඒතර කට්ටිය ඉතින් ආවා ලොකු දුරක් නෙමෙයි කියලා. ඉතින් එතනත් හරිම ෂෝක්. අපි යමු බලන්න එතනත්. ටිකට් ගත්තා? ඔයත් එන්නේ ඈ. Hi Jason. Come Sujita. අනේ ගංගාක ගන්න වැටෙයිද දන්නේ. මේ තියෙන්නේ පිටවල පතන එහෙම නැත්නම් පුංචි ලෝකාන්තෙට ඇතුල් වෙන තැන. මෙතන ඉඳලා තමයි මීටර 800ක් වගේ මේ තනිතලා දිගේ ඇදගෙන යන්න ඕනේ. එතන මේ මාක් කරලා තියෙනවා අපි යන්න ඕනේ පාර කොහොමද කියලා. නැත්නම් මේ මාක් කරලා තියෙන්නේ මොකද නැත්නම් සමහර අය ඒ පාරෙන් මේ කියන්නේ වෙන පැති වලට යනවලු. ඒකින්ද හොයාගන්න ලේසි වෙන්න එතන පාර මාක් කරලා තියෙන්නේ. ඉතින් පුංචි ලෝකාන්තේ බලන්න නම් අපේ ජේසන් ওই විදියට තමයි ගියේ ෂපාන් එකේ උඩ නැගගෙන. මෙතන නම් එහෙම මේ කියන්නේ අමාරු නැහැ. තනිතලාවකනේ යන්න තියෙන්නේ. කන්දක් නගින්න නෙමෙයි. ඉතින් මේ පුංචි ලෝකාන්තේ බලන්න ගියා. එතන ඇත්තටම හරිම ලස්සනයි. ඒ වුණාට මේ එතන ඉඳලා පල්ලෙහා බලද්දී ඇත්තටම නිකන් කැරකිල්ල වගේ එනවා. මම නම් චුට්ටක් විතර බලලා ආයෙ ආවා පස්සට. මේ ඒ අපිට ගියේ ආමි ඔෆිසත් කිව්වා එහෙම ගොඩ වෙලාවක් එහෙම හිටගෙන බිම් බලාගෙන ඉදි කොහොමත් අර කැරකිල්ල එනවනේ. ඒකින් එහෙම ලොකු වෙලාවක් එතන බලන්න එපා කියලා. ඉතින් ලස්සනට ෆොටෝස් ගන්නත් දැන් තිබ්බා. මේ
එතනත් හරිම ලස්සනයි. ඔව් බලාගෙන. මගේ මේ බ්ලොග් එකේ ලස්සනයි හරිම ලස්සනයි කියලා මම හිතන්නේ 100 පාරක් විතර කියවෙනවා ඇති. දැන්න නෙමෙයි පැන්න දැන්න. කරගෙන නැත්තාව ෆොටෝ ගහන්න. ඔන්න අපි පුංචි ලෝකාන්තේ බලන්න ආවා. මේ පුංචි ලෝකාන්තයත් එහෙත් තියෙනවා නිසාන් තැඹිලි පිටියේ. ලෝකාන්තේ ඔව් පුංචි ඒ පුංචි ළමදිවනේ. මෙන්න ෆොටෝස් ගන්න නියම තැන. මේ නමේ වල යන්න. අම්මේ. යන්. ඔව් අනේ හෙන තිබහයි. ඉතින් ඒ විදියට අපි පුංචි ලෝකාන්තෙත් බලලා අපි හොමම ආවා. අපි නැවතිලා හිටපු තැනට ඇවිල්ලා බඩු ටිකක් ලෑස්ති කරගෙන ඩිනර් එකත් අරගෙන ගෙදර එන්න පිටත් වුණා. ඉතින් ජීවිතේට තවත් ලස්සන මතක ටිකකුත් එකතු කරගෙන අපි මේ සුන්දර මාතලෙන් එන්න පිටත් වුණා. එදින මොකුත්ම මේ වීඩියෝස් ගන්න බැරුව ගියා. මට නම් හොඳටම නිින්ද ගියා ගෙදර එනකම්ම. ජේසන්ටත් එහෙමයි. එහෙනම් අලුත් vlog එකකින් හම්බ වෙනකම් ගිහින් එන්නම්. බයි.
मेरा